ඔයා මෙතන එන්න ඉස්සෙල්ලා අතන නතරලා හිටියේ. අයියෝ ඒක ප්‍රශ්නයක් කරගත්තේ. ඔයා මෙතන ආවේ දෙපාරක් හිතලා. ඔව්. මං කල්පනා කළේ මට යන්න වෙන පාරක් තියෙනවද කියලා. ඒ කියන්නේ ඔයා මාත් එක්ක කතා කරන්න කැමති නෑ. එහෙමද? මම මොනවද ඔයත් එක්ක කතා කරන්නේ? ඒ මං ඔයාට කිව්වේ. මං කැමති ඔයාව වඳුන ගන්න. මං කවුද කියලා ඔයාට කියන්න. මං කියන්න. අපි හරිම දුප්පත්. මගේ අප්පච්චි ඒ දේවල් මම දන්නවා. ඔයා මං ගැන දන්නවා නම් දැන් කිව්වේ මම වඳුර ගන්න ඕන කියලා. මං ඔයා ගැන දන්නේ ඔයාව කියන ටික විතරයි. එහෙම නෙවෙයි. මම කැමති වගේ අදහස් දැනගන්න. ඔයා ඒකටද මේ රස්සාවට ආවේ? දැන් නම් මට හිතෙනවා මම මේ රස්සාවට ආවේ ඔයාව වඳුන ගන්න තමයි කියලා. ඒකේ වැඩක් වෙන එකක් නැහැ ප්‍රවීන්. ඒ කියන්නේ ඔයා මාව වඳුන ගන්න කැමති නැහැ. මට ඔයා ගැන කියන්න. මම මිනිසෙක්. දුප්පත් මිනිසුන්ට ආදරේ. ඒ වගේම සීතල වතුරට ලස්සන මල් වලට මං ආදරේ. මං හිතනවා හොඳ කෙනෙක් කියලා. ඒ නිසා මං කැමතිව වඳුන ගන්න. මං වට කැමතියි. එහිමේ. ඒව බය වෙලා. තුෂාරි. තුෂාරි ඔයාට කරදරයක් නෑ නේද? නෑ ගයා. එහෙනම් ඇයි මේ දුවන්නේ? නෑ මුකුත් නෑ. මම මේ ගෙදර යන්න. තුෂාරි මට ඇත්ත කියන්න. ඔයාට ප්‍රශ්නයක් නැහැනේ? නෑ. මුකුත් නැහැ. එන මගදී මට ප්‍රවීන් මීට් වුණා. මං එයාත් එක්ක කතා කළා. එච්චරයි. මං ගිහින් එන්නම් ගෑ. හා. අමරේ අර ඇයි පුතේ? නෑ අප්පච්චි. මුකුත් නෑ. ඔබ මේ කවදාවත් උන්ට කලබලෙන් දුවන්නේ? මොකද උනේ? කරදරයක්ද උඹට? මුදරම් බය තමයි පුතේ. හා පරිස්සමෙන් පරිස්සමෙන්. මං තුෂාරිට ආදරය කළේ තුෂාරිව දැක්ක පළවෙනි දවසමයි ප්‍රවී. හැබැයි මීට සුළු වෙලාවකට කලින් ඒ ආදරේ නැති වුණා. ඇයි එහෙම කියන්නේ? මං තුෂාරිට ආදරේ කියලා කිව්වත් එයා කවදාවත් මට ආදරේ කියලා කිව්වේ නැහැ. එයා කිව්වා එයාට මට ආදරේ කරන්න බැරි හේතු ගොඩාක් තියෙනවා කියලා.
ඒ නිසා මාත් තීරණයක් ගත්තා. ගෑන් තාමත් තුෂාරට ආදරය කරනවා. එහෙම කරන එකේ තීරුමක් නැහැනේ ප්‍රවීන්. මට තේරෙනවා. මට තේරෙනවා ගෑන් මේ හැම දෙයක්ම අදම මට කියන්නේ නැහැ කියලා.